අපි ගමන ආරම්භ කරා guys. මේ යන් ඉස්සරහට. ඕ හිමිනේ යන්නේ. ගමන්නේ. අපේ ගොල්ලෝ දෙන්න පස්සෙන් එනවා ආරේ. අපිට පේන්නත් නැහැ. ඉතින් අපි යන් ඉස්සරහට ගිහිල්ලා ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි වීඩියෝ ගන්නම් එනං ඈ. අපිට යන ගමන් දන්සලකුත් සෙට් වුණා guys. එකත් බීලා ඉස්සරහට බියා ගහගත්තා අපි යන ගමන් ඉන්නේ බලමු ලයින් එකේ කොහොමද කියලා එනවා මේකත් හම්බුණා ඉතින් මේකත් වටිනවා ඉතින් මම තව ඉස්සරහට අපි ගිහලා වීඩියෝ එකක් ගමු වෙන ඉස්සෙල්ලා ආදෝෂක සෙට් ලයින් අනිවාර්යෙන් තවත් චොකලට් අයිස්ක්‍රීම් දවසක් හම්බුණා අර මේ තරජ ඉතින් අපි මේකත් කාලා යාට යා මේක චොකලට් ඉස්සෙල්ලා පම්පු වෙනවා නේද කඩුතරට ආවා. අද කඩුතරට මාර්සෙන් එකක් ඉන්නේ. මේ අපි කඩුතරත් පාස් කරලා යන්න ඕනේ. මේ අපි යන්නේ අද අපේ ගමනාන්ත වෙලා තියෙන්නේ. ඒ කොහෙද බා? පායංගල. පායංගල තමයි අපි යන්න හිතන් ඉන්නේ. මේ ඉතින් මෙතනින් කඩුතර බෝධියටත් පාඩුවක් දාගෙන එහෙම්මම අපි ඉස්සරහට මෙතන ඉඳන් තමයි ගමන ආරම්භ කරන්නේ. ඉතින් ඔන්න එන ගමන් දන්සල් ටිකකුත් ඉතින් කෑවා අපි. ඉතින් එන ගමන් ඉතින් දන්සල් ටික කෑම ඉතින් තමයි මේ එක ආරම්භ කරන්නේ. එහෙනම් අපි කොන්ට්‍රාත් දාලා සෙට් වෙලා වීඩියෝ එක ගන්න. නම් හැමෝටම good luck බලාගෙන ඉන්න වීඩියෝ එක ඉස්සරහට යන විදිය. guys අපි කඩුතර පොදියක් පව් කරා. ඉතින් ඔරලෝසු කණුවක් තියෙනවා. අපි කෙලින්ම යන්නේ. කෙලින්මනේ. කෙලින්ම. ඉතින් මෙතන රෙඩ් ලයිට් එක වෙන්නේ. ඉතින් මෙතනත් ඉඳලා අපි යන ගමන් වීඩියෝ ටික ගන්නම් guys එන. අම්මෝ අපි වෙලාව අපි වාසනාවන්තයි. ආව ගමන් මෙහෙම නෑ. ඉතින් මෙහෙම යන්නයි තියෙන්නේ ඉතින්. යන වීඩියෝ ටික වැඩි දර්ශන කරන්නේ නැතුව අපි ලස්සන පොයින්ට් ටික ප්‍රධාන පොයින්ට් ටික අල්ලගෙන ඔයාලට වීඩියෝ එක ගන්නම්. ඉතින් තවත් ලස්සන දැනකින් අපි ඉස්සරහට හම්බෙමු. අපි මතුගම් පාරට දැම්ම කඩුතර කටුකුරුන් දෙපැත්තෙන් ඇවිල්ලා ඉතින් තව ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. අපි ආයි දන්සල් ටිකක් කෑවා. ඒකේ පොඩ වීඩියෝ කෑල්ල ගන්න බැරුනේ. හැමදාම දන්සල් ඉතින් මේ පාර ඉතින් වෙසක් එකට වඩා දන්සල් දිනුනා මේ තරජනේ. ඈ අනිත් පාර කිලෝමීටර් 100ක් එක දන්සලක් නෑ. මේ පාරේ වඩින් වැඩි පොසොන් එකට දන්සල්. ඉතින් යාගිරි තව ඉස්සරහට මොනවා වගේ දන්සල් මේ දැනුත් අයිස්ක්‍රීම් දන්සල් පාස් කරලා විතර අපි කෑවේ නෑ ඒක. අයිස්ක්‍රීම් කාලා ඉන්නත් බෑනේ. තවත් වෙනවා ස්පෙෂල් දන්සලක් හම්බෙච්ච යම එතන නවත්වනවා අපි අනිවාර්යෙන්. කිලෝමීටර් 10ක් එතකොට අයිස්ක්‍රීම් දන්සල් පහක් හම්බුණා. තුනයි ගාව දෙකක් මම දැක්කේ අම්මෝ ආදල්ලා. ඉතින් තව ඉස්සරහට යන් අපි මේ ලොකේෂන් එක පෙන්වන්න නරකයි. අත්තරි view plan ටික පෙන්වන්නම්. ඉස්සරහට ගිහලා අපි වීඩියෝ එක ගමු. තවත් දන්සලක් සෙට් වුණා මේ කරුවා. දැන් මේකත් දීලා
අපි යන්නේ ඉස්සරහට දන්සල් වදින්න නෑ ඒකද දන්සල් හැම එකම බොන්න ඕනේ පේන්නේ ආයි බීලා ඉවරෙන්න ඕනේ දැන් මේකත් බීලා අපි යන් ඉස්සරහට ඉතින් මේ හරි නැත්නම් පොඩ්ඩක් ලස්සන හින්දා බලන්න මේ මාර ලස්සන කිරියෝතියක් තියෙනවා මේ බලමු මේ කොහොම වෙයිද දැන් අපි මැප් එක දාගෙන යන මැප් එක යන පාරේ එක්ක මේ පාලමක් කැඩිලා දුන්න මොකක්ද එකක් කියලා කියනවා කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින් බලමු මොනේ ඉතින් අපි යන් තනි කැලෑවක් තියෙන හෙලක් වගේ අවුඩ් අප් කරනවා ඒ හරි දාංකෝ place again iba. Wah, nama langsung view kan guys. ඉවරයි පොඩ්ඩක් අපි ඉස්සරහට ගිහලා අපි ලස්සන හොඳ තැනක වීඩියෝ එකක් ගන්න. එතකොට රෙදි සිටින්න ඕනේ. වීඩියෝ එක අරගෙන ඉවර වුණා විතරයි මේ දාරාණ පාත වර්ෂාවක් කඩා වැටුණා. පේනවනේ. අර කියලා කඩ ගන්න හම්බුනේ. කොහෙද හරියද දන්නේ නැහැ මේ හරියට. මේ ඉතින් වහිනවා. ඉතින් අපි කොහොමද දැන් යන්නේ? මේ ඉතින් බලමු.
කොහොම හරි ඉතින් එනත් දෙකම මුණ දෙන්න බලාගෙන ඉතින් ආවා ඉතින් ඉස්සාට ගිහිල්ලා අපි වැස්ස පොඩ්ඩක් බලලා ආව ලස්සන වීඩියෝ එකක් කරමු එතකන් ඔයාලා ඉතින් බලන්න එතකන් ඉන්න බෑ අනිත් පැත්තට වීඩියෝ ස්කිප් වෙලා යනවා මේ බලන් ඉන්න දෙයක් නෑ ඔයාලට ඉතින් ටයිමින් මදි 6ට 7ට වගේ වහනවා කියලා ආරංචිකුත් තියෙනවා වායම් වල මේ කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින් අපි යන්න පුළුවන් කියලා බැරි වෙයි දැන් මේ ආශාවෙන් බාධාවත් දෙන්නේ ඉතින් අපි බලමු මේ ඉමින පොඩයක් ගහනවා ඉතින් ලස්සනයි ඉතින් මාරම ලස්සනයි මේ පැත්තට ආවට පස්සේ වෙනම ඒක කීතලක් වගේ තේරෙනවා Betul. Wow, weh. Kita nak latih nahan puluhan lain ni kan ini. Nahan lu kenapa nahan? Nahan puluhan. Are ya tu view ke peno ni kan ngara me. Unnas kiri ye. Wife ke kat peno atur me are nara ya tu dina kandu pasti ke peno. Asal ni. Kita nak nahan tu kan na. Atur mara unnas kiri na mimure unnas kiri route ke dia. Ane route ke. Me wife be asli ni me. Atur ko mara mara asal ni. Me. මාරම ලස්සන පාරක් යන් ඉස්සරහට මේ තව ඉස්සරහට යන්න ඕනද මං කියන්නම් මම ඉතින් දාන්න තියෙනවා Take the next left onto Horana. Alutgama Road, B157. හරි ඉතින් අපි මෙතනින් නවත්තනවා ඉස්සරහට ගිහිල්ලා ප්‍රධාන පාරකට ආවා අපි ඉස්සරහට ගිහිල්ලා අපි අනිත් වීඩියෝ එක ගමු මේ අපේ යාළුවෝ දෙන්නෙක් අතර මං වුණා මොකක් කර අවුලක් කියලා අර පැත්තට ගියා කියලා කිව්වේ අතට මං වුණා මොකද පාරවල් දාන්නේ කොහොම හරි යාලා හම්බෙලා එක්කගෙන ගමන් ඉතින් අපි ඉන්නේ තන් කලවල්ලාව රෝඩ් එකේ මේ පැත්තට යන්න තියෙන්නේ ඉතින් ලස්සන ලොකේෂන් එකක් හම්බුනේ ඉතින් ඔයාලත් එක බෙදා ගන්න ඉතින් තව කිලෝමීටර් 6ක් වගේ දිනනවා කියලා මැප් එකේ වෙන්න ඉතින් මැප් එක බලාගෙන යන්නේ මේ කොහොම හරි ඉතින් ලස්සන වයිබ් එකක් සෙට් එකේ බලන්න මේවත් මාර ලස්සනයි ඉතින් ලස්සන පැත්තක් ඉතින් අතනින් ප්‍රධාන පාර ඉතින් අපි ඉස්සරහට ගිහලා නම් හම්බෙමු මේ ලස්සන වයිබ් එකක් සෙට් එකක් කියලා යන්න ගියත් ඉතින් අර යාළුවෝ දෙන්න එක්කගෙන ගියා අපි අපේ අනිත් එක ඉතින් එන අපි හිටමු guys අපි ආවා එතන තියෙනවා මේ යන රෝඩ් එක එන කන්දක් නැගෙන ලයින් එකක් තියෙනවා නාන්නත් දැන් තියෙනවා වගේ ඉතින් අපි ආවා මෙතන වාහන පාකින් එක තියෙනවා ඒ කට්ටියගේ මේ අපේ කට්ටිය මෙතන ආවා කොහොම මේක ඇතුලේ තියෙන ලයින් ටිකනේ ඒකනේ මේක ලයින් එකේ මේ මෙතන දියල්ලක් තියෙනවා දියල්ලේ ඇතුලේ තියෙනවා තමයි මං හිතන්නේ ඉතින් රෝම අඩෝ ෆියුම් එකක් පේනවද මාරම ලස්සන තැන් ටිකක් පේනවා මේකේ බෝඩ් එකේ දාලා තියෙන විදිහට. ඉතින් අපි ඉස්සරහට උඩහට ගිහිල්ලා බලමු කොහොමද පෙනුම කියලා පේනවනේ ඔයාලට. මේ බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා. යන්න අපි එහෙනම් ඉස්සරහට. අපි ආවා. පේන අතන ලස්සන කන්ද.
ඉතින් අපි යන් මෙතනත් තියෙනවා ඒ view එක. යන් ඒ වීඩියෝ කරන්න දෙනවද දන්නේ නැහැ නේද? වීඩියෝ කරන්න දෙනවද? මොන මානවයද කියපන් ඉතියේ? ඈ? ඉතිහාසයේ තිබ්බව? ඔව් මනේ. ගනි. අපේ ගවුඩෙන් යන්න ගියේ guys මේ පැත්තේ යන්න හම්බුන්නේ නැහැ මේ දැන් මෙතනින් අර පඩිපලක් තියෙනවා වයිබ් එකත් මාර ලස්සන හින්දා මේ අපි එතනින් මෙහෙම පේනවනේ නිකම් මේක නිකන් අඩෝ වහිනවා ඉතින් මේ ෆෝන් එකෙන් ඔක්කොම වීඩියෝ කරන්නේ අමාරුයි පොඩක් දැන් ඉතින් ගන්න හයියෙන් ඇස්සොත් මොකද ෆෝන් එකත් වෙනවනේ යම් පුළුවන් ඉතින් ඉස්සරහට මාරම වයිබ් එකක් තියෙනවා. ඒක පට්ට දෙපැත්තම කැලෑව දිගින් තනිය. හරි. අපි යමන් ඉස්සරහට. යමන් නෙවෙයි යන්. මේ අඩි අර ගල. ගයිස් වලට පෙන්නන්න මේ ගල. අඩෝ. guys एक गाल हटे अब मैं पट वीडियो भी स्किप करना मैं यारों तक ना कंग में सेट कर देंगे ना मेरे बड़ा स्टिक करो पट्ट दूर कावाई थी मैं कैमरे वीडियो करने में पहना सेट මේ අපි යන් මෙතන තියෙන වෙන මොකක් හරි තැන් ටික මේ අනේ අපිට ආයේ එන්න පුළුවන් මේ අපි යන් ඉස්සරහට මොකද හෙල්මට් දාලා යන්නේ මේ වහින නිසා ඒකයි නැත්නම් වෙන සීන් එකකට නෙමෙයි අපිට තෙමන හින්දා ඉතින් මේ සෙට් එක මෙතන ඉන්නවා. ඉතින් මේ අපි යන් ඉස්සරහට මගේ S දෙකට වේනවා මෙතන තනි කෙලින් මගේ මූණ ගාවින් දිනත් පත කන්දා. ඉතින් අපි යන් අඩිය තියන්න ඕනේ මාර පරිස්සමට මොකද ලිස්සනවා මේ අර ගෑ ගන්නවා. ඉතින් පේනවද? තනි කර පත කන්දක් තියෙන්නේ. යන්ද? එන්න කන්ද. ඉතින් දේවාලයද? උඩ දේවාලයක් තියෙනවා guys. මම තව විනාඩි 5කින් වගේ මේ දේවාලේ පාස් කරලා වීඩියෝ ගන්න. යාළුවෝ සෙට් එකක් මෙතනින් එනවා. හරි? මාර මහන්සි ටික. අපි වීඩියෝ ස්කිප් කරනවා මෙතනින්. ඒකේ විදිහට අපි ආයි ගන්න. අපිට කියන්නේ guys. යාළුවෝ ටික මෙතන ඉන්නේ. අපි යන් ඉස්සරහට. මෙතන අම්බේ. මාරම හෙලක් වගේ ඉන්නේ පේනවනේ. ගල් ටික තියෙන විදිය. ඇතුලේ ඇයකුත් ඉන්නව පෙන්න. අවුනේ. සෙරප්පු ගලවන්න ඕනේ. ඇතුලේ උඩින් ගලවන්න පුළුවන් මාරේ. උඩින් ගලවන්න පුළුවන් උඩින්. නේ වරෙන් පොඩ guys ස්කිප් කරන වීඩියෝ එක මේ ස්කිප් කරන්න මේ මොකද සෙරප්පු දෙක ගලවලා යන ප්ලෑන් කරන්න ඕනේ ඒකයි. හරි guys අපි ආව අපි යන් යන උඩට. නේ අයියේ නංගි
ආචාරයන් කතා කරන්න අමාරුයි පොඩ්ඩක්. හිතෙන්නේ මේක ගල්ලි. අපියා ඇතුලේ ඇයිකින්. කියන්න බෑ. ඒ ඇතුලට ආවා guys. වීඩියෝ ගන්න පොඩක් අමාරුයි මං guys පොඩක් මේක ස්කිප් කරනවා. මෙතන තුරින් එළියට ආවා guys. මේ මෙතන තියෙන ලොකු වලක් මොකද්ද දන්නේ මේ මොකක්ද අරචි වල කිව්වේ මොකද්ද අර ඇටකටු සීන් එක මොකද්ද කියනවා ඉතින් ලොකුවට දන්නේ නැහැ මේ යම් බලන්න මෙතන බහින්න පුළුවන් මේ මෙතන පඩිවලුත් හදලා තියෙනවා තනිකර මේ ගලක් තියෙන්නේ තනිකර මෙතන ගලක් ඉතින් මාරම ලස්සනයි අතන view point එක තියෙනවා view point එකටත් යන් ලස්සනයි මෙතන පේනවනේ තියෙන විදිය මාරම ලස්සනයි guys ඉතින් මේ අපි යන් ඉස්සරහට අතන view point එකේ view එකත් අරගෙන මෙතන ෆොටෝ ටිකක් ගහලා මෙතන ෆොටෝ ටිකක් ගහමු ඉතින් මෙතන ෆොටෝ ටිකක් ගහලා අපි යන් view point එකකුත් තියෙනවා අපි යන් view point එකත් බලන්න guys ඔව් නේද හරි පොයින්ට් එක වෙන්නේ. මෙතන view point එකක් තියෙනවා guys මේ මීදුමින් ඉඳ පේන්නේ මේ මෙතනට පේනවා මම හිතන්නේ ගොඩාක් තැන් ටිකක් පේනවා මම හිතන විදියට මේ අර පැත්තෙන් පේනවා කඳු ටිකේ නම් දන්නේ නැහැ ඈත් අතේ පේනවා මෙතන වහිනම ඉස්සරහට යන්න බෑ මේ හැටි වහිනම පේනවනේ මේ මාරම ලස්සනයි කඳු ටිකක් පේන්නේ වලාකුළු පතන පාර මේ වෙකින් යනවා බලමු ඉස්සරහට ලස්සනයි මේ ඈත වෙල්යායකුත් වෙන තරහ කුචි ගන්න බයයකෝ කුචි ගවන මේ අපි තනිකර මේ පල්ලෙල බැල වැද පුදාගෙන එනකම් ඔයාලා මෙතන පරිසරයේ තියෙන සුන්දරත්වය දින ගයි